තරමටම මේක මම සංවේදී වෙනවා මේ ප්‍රශ්නේදී මම බොහොමත් සිංගප්පූරේ කොළඹට ඇවිල්ලා කරන කාර්ය බොහොම හොඳයි. අල්ලා පිටයි දේශ පිටයි දුන්නේ සරණයි. ගංගාතොට දවසේ ඉඳන් මේගොල්ලෝ බැලුවා. අන්න බොන්න ඔක්කොම දුන්නා. බේට් ටික පවා දැන් ගන්න අපිට මේව කරලා දුන්නා. මේ සිංගප්පූර කොට්ටාසේ මෙතුවක් කාලයකට අපි ගංගාතොට ගලපු දවසේ ඉඳන් ඒකාකාරීව මේ වෙනකම්ම වැඩ කරන් ගියා. ඒකට විද්දෝස් මන්ත්‍රීතුමා අපිට ඉතාම සෑහෙන විදියට උදව් කරා. එතුමාගේ මේ කණ්ඩායම මම මේ කණ්ඩායම ගැන අවබෝධයක් නැහැ. නමුත් එතුමා මේ ගෙනල්ලා මේ කණ්ඩායම මේ දෙවැනි අවස්ථාව මේ සිංගප්පූරට ගෙනාව එතුමාගේ මැදිහත් වීම මත අපිට ඉතාමත් උදව් කරමින් සිංගප්පූර ජනතාව නගා සිටවන්න නැවත යථා තත්ත්වයට පත් කරන්න. ඒ කියන්නේ ආපදාවට ලක් වෙලා අසරණ වෙලා ඉන්න ජනතාව නැවත යථා තත්ත්වයට පත් කරන්න සිංගප්පූරට ඉතාම සේවාවක් කරපු අපේ පිරිදෝස් මන්ත්‍රීතුමා මම අගය කරන මේ අවස්ථාවේ ඒ ඇරෙන්න මේ ප්‍රදේශයේ ඉතාමත්ම අපිට ඉතාමත්ම මම මෙතුමාගේ මේ රූපේ පොඩ්ඩක් අල්ලලම පෙන්වන්න කියනවා මේ සීමාවේ උණු අරන් දාන රෑ දවල් නොතකා වැඩ කරපු මේ අපේ චරිතයක් රංගමල්ලි කියලා අපි කියන්නේ රංගමයේ නම ඒ සිංගප්පූර කොට්ටාසේ මේ යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා. දැන් මේ කරපු සේවාවන් සියල්ල අගය කරනවා ඉතාමත්ම අගය කරනවා. පින් සිද්ධ වෙනවා ඔබතුමාලට මේ කරන සේවයට මම හදපත්ලෙම මට මේක න්යාගන්න யூடியூப் லங்காவுக்காக ஆக்கிரமித்தவர்கள் நேரடியாக வந்து கொலன்னாவ சிங்கப்பூர ஆனந்தாராம விஹாரைக்கு முன்னால் இருந்து கொண்டிருக்கிறோம். 2000க்கும் மேற்பட்ட குடும்பங்கள் வந்து இந்த ஏரியாவில் மட்டுமே 1000க்கும் மேற்பட்ட குடும்பங்கள் வந்து வெள்ளத்தால் பாதிக்கப்பட்டிருக்கின்றன. அந்த வெள்ளத்தால் பாதிக்கப்பட்ட மக்களுக்காக வேண்டி இன்று மூக்கு கண்ணாடி மற்றும் பிரஷர் கொலஸ்ட்ரால் போக ஆகியவற்றை வந்து செக் பண்ணுற ஒரு கேம்ப் ஒன்று நடைபெற்று கொண்டிருக்கின்றது. இந்த தண்ணி வந்த ஜாஸ்தியால் இந்த போன டிப்புக்கு 2016 விட இந்த பயணம் தண்ணி மிச்சம் வந்துச்சு. அதால் மிச்சம் ஊற்றிச்சு. அதுவரை க்ளீன் பண்ணி சுருக்க பண்ணி எல்லாம் எல்லா ஏரியாவில் கொலன்னாவ ஏரியா ஃபுல்லாகவே சிங்கப்பூர் ஏரியா எல்லாம் பார்த்து க்ளீன் பண்ணி தந்தாங்க. அது பெரிய மகிழ்ச்சி. நினைக்கல உண்மையிலே பெரிய விஷயம். இதே மாதிரி கேம்ப் ஒன்று நடத்தி ஏழை மக்களுக்கு எங்களை மாதிரி ஏழை மக்களுக்கு உதவி செய்கிறது மிச்சம். කොළන්නාව දීපි පෙරරමාවතේ අපේ මහා පන්සලේ පවත්වන මේ වෛද්‍ය සායකයේ ඇත්තටම මේ වගේ වැඩසටහනක් කරන එක ගම්මතුරක් ඇවිල්ලා ඉවර වෙලා කරන එක ලොකු සහයෝගයක් මේ ජනතාවට මේ අවස්ථාවේදී මුදල් අංශයෙන් අපහසුතාවයන් පත් වෙලා ඉන්න වෙලාවේ මේ වගේ දෙයක් අපේ රජයෙන් හරි කරන දෙයක් අපිට හරි සන්තෝෂයක්. ඒකින්ද අපි මේකට ගොඩක් උදව් කරනවා. අපි මේකෙන් බේත් කරලා යනවා. අපිට හරි සන්තෝෂයි. අද දින සිංහපුර ප්‍රදේශයේ ගංගාතුර ආපදාවට ලක් වූ ඒ ජනතාව වෙනුවෙන් අපේ ප්‍රදේශයන් වල කුණු ඇදලා ඒ පරිසරය පිරිසුදු කරයින් පස්සේ මේ සිංහපුර ප්‍රදේශයට රාහුල ඉස්කෝලේ ඉදිරිපිට ප්‍රදේශ ඒ වගේ තැන්වල කුණු ඇදලා ඉවත් කරලා ඉන්පසුව ජනතාවගේ නිරෝගී භාවය වෙනුවෙන් මේමන් ඇසෝසියේෂන් එක්ක එකතු වෙලා අපි මේ සෞඛ්‍ය පැත්ත ඔවුන්ට හොඳ ආකාරයක් උදා කර දීම සඳහා කටයුතු කරමින් සිටිනවා. මේක ඇවිල්ලා මේ ගම් වතුරේ ආපදාවට ලක් වුණු මිනිස්සුන් ඔවුන්ගේ ප්‍රදේශයන් වල කුණු ඇදලා ඉවරුණාන් පස්සේ පිරිසුදු කරාන් පස්සේ පමණක් නොව ඒ ගම් වතුර ආපදාවට ලක් වී ජනතාව ඒ පීඩනයට මුහුණ දුන් අවස්ථාවන් වල මේ මහතුරු මේ කොළොන්නාව ප්‍රදේශයට පැමිණ මේ වගේ මෙඩිකල් කැම්ප් 4-5ක් පමණ ඒ සේෆ් හවුස් වලට ගිහිල්ලා කරා. ඒ කරපු එක ඉතින් නැවතුනේ නැහැ. තවත් ඔයගලන්ට මොනවාද අවශ්‍ය මොනවාද කළ යුත්තේ කියන එක ඒ ලබා දෙනවා. 26 වෙනිදා ඉඳන් අපේ රටට බලපාපු අවපීඩන තත්ත්වයත් එක්ක විශ්වාස විකුණාටුවත් එක්ක මහා ව්‍යසනකාරී තත්ත්වයක් අපේ රටට උද්ගත වුණා. අදටත් මේ මොහොතේත් අපි මේ ඉන්නේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සිංගප්පූර ග්‍රාම නිලධාරී වසමේ. ඒ හින්දා අපි සෑහෙන පීඩාවට පත් වෙලා ඉන්න මොහොතක් අපේ ප්‍රදේශයේ ජනතාව. ඒ වගේම මේකෙන් අද වන විට කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තුල වාර්තා අනුව පවුල් 55000කට වැඩි ප්‍රමාණයක්
අවතන් වෙලා ඉන්නවා. මේ තත්ත්වයට මුහුණ දීලා ඉන්නවා. ඒ වගේම දැන් වතුර බැහැ ගිහිල්ලා අවතන් කඳවුරු වලින් ජනතාව නිවාස වලට ප්‍රවේශ වෙන අවස්ථාව මේ මොහොතේ තමයි විශේෂයෙන්ම ගත්තොත් මේ රෝග පීඩාවන් වැඩිම වෙන වෙලාව. ඒ හින්දා ජලය බැස ගිහිල්ලා නිවාස සුද්ධ කරනවා. ගම් ප්‍රදේශ මට්ටමින් සුද්ධ කරමින් ඒ නිවාසවල තිබිච්ච මිනිස්සුන්ගේ බඩු බාහිර ආදිය අද කසල බවට පත් වෙලා තියෙනවා. එහෙනම් අපි පළාත් පාලන ආයතන හැටියට අපි ඒවා ඉවත් කරමින් මහා විශාල සේවාවක් අපේ සේවක මණ්ඩල කාර්ය මණ්ඩල නිලධාරීන් ඒ වගේම වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිතුමා ඇතුළු ඒ සමස්ත නිලධාරී මණ්ඩලය සමහර නිලධාරීන් ජලයෙන් යට වෙලා සෑහෙන පීඩාවක් තුලත් ඇත්තටම කියන්න සතුටුයි රාජ්‍ය නිලධාරීන් රාජකාරී කටයුතු කරා. විශේෂයෙන්ම ග්‍රාම නිලධාරීන් තමන්ගේ සිය පවුල් පිටින් යට වෙලා හිටියත් ඒ අවතන් කඳවුරු වල තියලා කොළොන්නාවේ රාජ්‍ය නිලධාරීන් වැඩ කරා. අපි දේශපාලන අධිකාරිය හැටියට ඇත්තෙන්ම සතුටු වෙනවා. මේක ඇත්තටම අපි සියලු දෙනාම අත්වැල් බැඳගත යුතු වෙලාවක්. ඒ වෙලාවේ අපි සියලු දෙනාම එකවන්ව සියලු වාද ભેද පැත්තකින් තියලා දේශපාලන වෙනස්කම් පැත්තකින් තියලා ආගම් ભેද පැත්තකින් තියලා මේ ජනතාව වෙනුවෙන් රාජකාරී කරන්න ඇවිල්ලා ඉන්නවා. පෙරටම දේශපාලන අධිකාරියකට නායකත්වයේ දෙමින් ඉන්නවා. ඒකද පසුගිය ඉතිහාසයේ කාලය ගත්තත් ඒ හා සංසන්දනය කරන බැලුවොත් එහෙම ඇත්තටම මේ පීඩනකාරී තත්ත්වය අවම කරලා තියෙනවා. දින 10ක් 12ක් ඇතුළත කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ කසල ඉවත් කිරීම සියලු දේවල් කරලා තියෙනවා. ඒ හින්දා අපි කියන්නේ මින් ඉදිරියට එන රෝග තත්ත්වයන්, චර්ම රෝග, දරුවන්ගේ පීඩාකාරී තත්ත්වයන්, විශේෂයෙන්ම මිනිස්සුන්ගේ සියල්ල සමහර තැන්වල නැති වෙලා එන්දිවත පමණක් ඉතිරි වෙලා තිබුණු මොහොතක ඒකට හයිය දෙන්න සියලු දෙනාම පුළුවන් අය එකට එකතු වෙලා ඉන්නවා. එහෙනම් අපි තවදුරටත් ඉල්ලා සිටින වෛද්‍ය කණ්ඩායම් තුලින් මේ වගේ සායන පවත්වමින් ඉදිරියට මේ කොළොන්නාවට පුළුවන් උපරිම සහාය ලබා දෙන්න ඒක අපි විශ්වාස කරනවා. ඒක ආරක්ෂා කරයි කියලා ඒකට පැමිණෙයි කියලා ඒ පණිවිඩය තමයි අද අපි දෙන්නේ මේ සිංහපුර ප්‍රදේශයේ වෛද්‍ය කඳවුරක ඉඳගෙන.